2024 කොස්ටින් ෆයිනල් පේපර් එකේ 6 වෙනි ප්‍රශ්නේ පාර්ට් B එක. ඒ කියන්නේ කෑෂ් බජට් එකක් හදන්න කියලා තියෙනවානේ සැප්තැම්බර් වලටයි ඔක්තෝබර් වලටයි. එතකොට අපි සැප්තැම්බර් ඔක්තෝබර් වලට හදද්දී අපි මේ කෑෂ් බජට් එකේදී අපි රූල් කරගන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් විතරයි. එතකොට අපිට අගෝස්තු නොවැම්බර් වැඩක් නැහැ. එතකොට අපි මේක කරන්නේ කෑෂ් රිසිප්ට්. ඒ කියන්නේ මුදල් ලැබීම් වලින් කෑෂ් පේමන්ට් මුදල් ගෙවීම අඩු කරලා net flow එක. ඒ කියන්නේ සුද්ධ අගේ අරගෙන ඒකට කෑෂ් බිගිනින් බැලන්ස් එක එකතු කරලා කෑෂ් එන්ඩින් බැලන්ස් එක ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මහා අමාරු ගාණක් නෙමෙයි. ඇත්තට මේ ලකුණු 10 ගන්න එක මාර්ම ලේසි ගාණක්. එතකොට අපි මුලින්ම බලනවා අපිට මුදල් ලැබෙනව මොනවද මේකේ තියෙන්නේ කියලා. දැන් කෑෂ් සේල් කියලා තියෙනවානේ. ඒ කියන්නේ අත්පිට මුදලට විකුණුම් කියන එකනේ ඔය තියෙන්නේ. එතකොට අත්පිට මුදලට විකුණුවාම ඒව අනිවාර්යෙන් අපිට මේ මාසෙම හම්බ වෙනවා. එතකොට සැප්තැම්බර් මාසේ 32400ක් කියලා තියෙනවා කෑෂ් සේල්. එතකොට අපි සැප්තැම්බර් මාසේ කෑෂ් සේල් එක කියලා 32400ක් ගන්නවා. එතකොට ඔක්තෝබර් වල 42500යි අපි ඒකත් 42500 කියලා ගන්නවා. ඊට පස්සේ අපි මේ අගෝස්තු එකයි නොවැම්බර් එකයි ගන්න අපිට හදන්න කියලා තියෙන සැප්තැම්බර් ඔක්තෝබර් විතරක් නිසා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මේ පළවෙනි රෝම ඉලක්කමේ මේගොල්ලෝ ණයට මේ විකුණන ඒවායින් 130ක් ඒ මාසේ හම්බ වෙනවා. 70ක් ඊළඟ මාසේ හම්බ වෙනවා කියලා. මම එතකොට ඒකට වර්කින් එකක් ගහ ගන්නවා. මම ඇයි කියලා කියන්නම් මේ අගෝස්තු මාසෙත් ගන්නෙ. ඒක මම පස්සේ කියන්නම්. මුලින්ම දැන් සැප්තැම්බර් කියලා හිතන්නකෝ. සැප්තැම්බර් වල ණයට විකුණුම් 57600යි. එතකොට 57600න් 130ක් තමයි අපිට සැප්තැම්බර් වල හම්බෙන්නේ. එතකොට මේ 170 අපිට හම්බෙන්නේ ඊළඟ මාසේ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙදි තමයි අපිට 170 හම්බෙන්නේ. එතකොට දැන් ඔක්තෝබර් වලදී බැලුවාම ඔක්තෝබර් වල 130 මෙන්න මේ 29250 විතර අපිට ඔක්තෝබර් හම්බෙන්නේ. මේ එතකොට 68250 කියන එක හම්බෙන්නේ අපිට නොවැම්බර් මාසෙදී. එතකොට දැන් එහෙම බැලුවාම අගෝස්තු වලදී 130ක් අගෝස්තු මාසේ අපි ක්‍රෙඩිට් සේල් එකට ගන්නවා. හැබැයි අගෝස්තු වල 70 අපි ගන්න ඕනේ සැප්තැම්බර් එකට. අන්න ඒක නිසා තමයි මම මේ අගෝස්තු එක දාගන්නේ. එතකොට මම ඒකට වර්කින් එකක් ගහනවා. වර්කින් එකක් ගහලා තමයි මම ඒක පෙන්නන්නේ. ඔයගලන්ට ඕන මෙතන ක්‍රෙඩිට් සේල් 130 කියලා සැප්තැම්බර් මාසේ මෙතන 17280 මෙන්න මේ 17280 මෙතන පෙන්වන්න පුළුවන්. ඊළඟට 130 ඔක්තෝබර් වලදී 29250යි ඒක පෙන්වන්න පුළුවන් ඔක්තෝබර් මාසේ. ඊට අමතරව ආයිත් ක්‍රෙඩිට් සේල් 170 කියලා තියෙනවනේ 170. ඒ කියන්නේ මේ අගෝස්තු මාසේ 170 හම්බෙන්නේ සැප්තැම්බර් නිසා අපි සැප්තැම්බර් වලට අපි ගන්නවා ආයිත් 38990. ඊට පස්සේ ආයිත් මේ සැප්තැම්බර් මාසේ 170 හම්බෙන්නේ ඔක්තෝබර් වල නිසා ඔක්තෝබර් වලට ගන්නවා 170 කියලා 40320. ඒක ඒ කියන්නේ ක්‍රෙඩිට් සේල් කියලා 170 වෙනම පෙන්නුවත් එකයි එකට පෙන්නුවත් එකයි. මම මේකේ Excel එකෙන් කරන නිසා මට ලේසියට මම මේක කරනවා. මම සාමාන්‍යයෙන් ගානේ හැදුවා නම් මම ක්‍රෙඩිට් සේල් කියලා 130යි 170යි වෙන වෙනම පෙන්වන්නේ. මොකෝ මට වැරදෙන්න තියෙන අවස්ථාව වැඩි නිසා. හරියම එකතු කරන්න ගිහලා මේ මොකක් හරි වෙලා කෙලවෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ ඒක හරි. ඊළඟට අපිට තියෙන්නේ ඉන්වෙන්ටරි පර්චේස් කරනවා කියලා. මේගොල්ලෝ කියන්නේ ටෝටල් සේල් එකෙන් 160ක් ඉන්වෙන්ටරි පර්චේස් කරනවා කියලා. එතකොට අපි ටෝටල් සේල් එක හොයාගන්න ඕනේ. දැන් සැප්තැම්බර් මාසේ ටෝටල් සේල් එක කියන්නේ මේ ණයට විකුණපු එකයි සල්ලි වලට විකුණපු එකයි දෙක එකතු. එතකොට 32400 57600. එතකොට ටෝටල් සේල් එක ගත්තා. ඔක්තෝබර් වලත් 42500 97500 140000. එතකොට මේ ටෝටල් සේල් වලින් 160ක් තමයි ඉන්වෙන්ටරි පර්චේස් කරන්නේ. ඒ කියන්නේ සැප්තැම්බර් වල ටෝටල් සේල් එක 90000යි. 90000න් 160ක් කියන්නේ 54000. ඔක්තෝබර් වල 140000යි 140000න් 160ක් කියන්නේ 84000. මම මේකෙත් මේ අගෝස්තු ගත්තේ ඇයි කියලා පෙන්නන්න. දැන් මේකෙදි කියනවා ඉන්වෙන්ටරි පර්චේස් කරද්දී ඉන්වෙන්ටරි පර්චේස් වලට සල්ලි ගෙවන්නේ 150ක් ඒ මාසේ ඊළඟ 50 ගෙවන්නේ අනිත් මාසේ කියලා. ඒ කියන්නේ දැන් සැප්තැම්බර් වල 54000ක් අපි ඉන්වෙන්ටරි පර්චේස් කරාට සැප්තැම්බර් වලදී අපි ගෙවන්නේ ඉන්වෙන්ටරි වලට 27000. එතකොට මේ ඉතුරු 27000 අපි ගෙවන්නේ ඔක්තෝබර් වල. එතකොට ඔක්තෝබර් වල අපි 84000ක් ගත්තට ඔක්තෝබර් වල අපි ගෙවන්නේ 42000යි. මේ ඉතුරු 42000 අපි ගෙවන්නේ නොවැම්බර් වල. අපි නොවැම්බර් වල බජට් එකක් හදන්න නැති නිසා අපි නොවැම්බර් එක ඇත්තටම අදාළ නැහැ. නැත්නම් නොවැම්බර් එකට ගන්න ඕන මේ 42000ත් නොවැම්බර් එකේ පෙන්වන්න ඕන. එතකොට දැන් එතකොට සැප්තැම්බර් වල අපි ඉන්වෙන්ටරි ගත්ත එකෙන් 150න් ගෙවලා තියෙනවා. එතකොට සැප්තැම්බර් ඉන්වෙන්ටරියෙන් අපි 150ක් අගෝස්තු ඉන්වෙන්ටරි ගත්ත එකෙන් අපි 150යින ගෙවලා තියෙන්නේ අගෝස්තු මාසේ. එතකොට ඉතුරු අගෝස්තු මාසේ 150 අපි ගෙවන්නේ සැප්තැම්බර්. අන්න එතකොට අපි ඒකත් ගන්න ඕනේ. එතකොට මෙතන ඉන්වෙන්ටරි පර්චේස් කියලා ඕගොල්ලන්ට පුළුවන් ඒකත් 150 මේ කිය ඒ කියන්නේ ඉන්වෙන්ටරි පර්චේස් 150යි කියලා මුලින්ම සැප්තැම්බර් වලට මෙතන 27000 දාලා ඊළඟට
ඔක්තෝබර් වලට 42000 දාන්න පුළුවන්. ආයෙත් ඉන්වෙන්ටරි පර්චේස් කියලා මේ 26100 ගෙවන්නේ සැප්තැම්බර් නිසා අපිට 26100 ගන්න පුළුවන් සැප්තැම්බර් වලට. ඊළඟට සැප්තැම්බර් වල 27000 ගෙවන්නේ ඔක්තෝබර් වල නිසා ඉන්වෙන්ටරි පර්චේස් 150යි කියලා ආයෙත් 27000 ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා operating expenses are paid in the monthly include monthly operating expenses කියලා rent එක කියලා තියෙනවා. ඒ කියන්නේ මාසෙට 5700 ගන්න කියලා තියෙනවා. එතකොට මාසෙට 5700 නැ සැප්තැම්බර් වලටයි ඔක්තෝබර් වලටයි අපි rent එක කියලා 5700ක් දානවා. ඊට අමතරව තියෙනවා salaries 9000යි. ඒකත් මාසෙටනේ. එතකොට salaries කියලාත් 9000ක් දානවා. ඒ කියන්නේ මේව මුදල් ගෙවීමනේ අපි වියදන්නේ. utility expenses 1650යි. එතකොට utility 1650කුත් අපි මාසෙට දානවා. ඇත්තටම මේ ගානේ මාර්ම ලේසි. මේ ගානේ පොඩි අවුලක් තියෙන. මෙතන මේ credit sale එකට වෙන adjustment එකයි මෙතන purchase කරන එන adjustment එකයි තමයි. මෙන්න මේ working දෙක ගහගත්තා නම් හරි. ඊට පස්සේ අපි මේකේ දැන් අපිට මෙච්චරෙන් තියෙන්නේ. එතකොට මුදල් ලැබීම් කියන ටික අපි එකතු කරනවා. සැප්තැම්බර් මාසේ 32400 56270 88670 ඔක්තෝබර් වලත් එකතු කරා. ඊළඟට සැප්තැම්බර් මාසේ මුදල් ගෙවීම. මෙච්චරෙන් තියෙන මේ ටික එකතු කරා මේ ටික එකතු කරා. ඊට පස්සේ සැප්තැම්බර් මාසේ බලනවා මුදල් ලැබීම් වලින් මුදල් ගෙවීම් කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ 88670 න් 69450 කඩු වුණාම අපිට එනවා 19220. එතකොට අපිට මේකේ හතරවෙනි මේ රෝම ඉලක්කමේ තියෙනවා the cash balance as beginning of the September කියලා 5700. මෙතන 5700 නම් අපිට net cash එක එනවා නම් 19220ක්. මේ දෙක එකතුව තමයි 24920 තමයි අපිට සැප්තැම්බර් මාසේ අවසානයේට එන එක. එතකොට සැප්තැම්බර් මාසේ අවසානයේ එනවා කියන්නේ ඒක ඔක්තෝබර් මාසෙදී ආරම්භක ශේෂය. එතකොට ඔක්තෝබර් මාසේ ආරම්භක ශේෂයට ඔක්තෝබර් මාසේ net balance එක කියන්නේ receipt වලින් payment එක අරගත්තාම මේ balance එක ගත්තා. ඒ දෙක එකතුව ගත්තා. ඕක තමයි මේ ගානේ කරන්න තියෙන්නේ. මාර්ම ලේසි ගානක් මේ ගාන.